බලන්න ඔයා මීට කලින් දැකලා තිබ්බද කියලා ඔළුව බූමරංගයක් විදිහේ හැඩයගත්තු ජීවියෙක් ගැන. දැන් මම ඔයාලට කියන්න හදන්නේ මීට අවුරුදු මිලියන ගානකට කලින් ඈත අතීතයේ පෘථිවිය මත ජීවත් වුණු හරි අපූර්ව ජීවියෙක් ගැන. ඩිප්ලොකෝලස් කියන නමින් තමයි මේ අద్భుත ජීවියා හඳුන්වන්නේ. හම්බුණු පොසිල අධ්‍යයනය කිරීමෙන් පස්සේ විද්‍යාඥයන් අනුමාන කරන විදිහට මේ ජීවියා ජීවත් වෙලා තියෙන්නේ පර්මියන් යුගයේදී. ඒ කියන්නේ අද ඉඳලා ගත්තොත් අතීතයට වසර මිලියන 250කටත් එහා. අවුරුදු මිලියන ගාණක් ගිහිල්ලා මේ සතා අද කතා කරන තැනට පත් වෙලා තියෙන්නේ මෙයාගේ ඔළුවේ පිහිටලා තියෙන විශේෂිත බූමරංග හැඩය. දැන් ඔයා මේ අහන්න හදන්නේ විද්‍යාඥයන් අනුමාන කරන විදිහට මේ සත්වයාගේ හඬ. ජලයේ ආශ්‍රිත පරිසරවල ජීවත් වුණු මේ සතාගේ උපරිම දිග සාමාන්‍යයෙන් මීටරයක් පමණ වෙනවා. විද්‍යාඥයන් අනුමාන කරන විදිහට අද වන විට පෘථිවියෙන් අතුරුදහන් වෙලා ගියාට මේ සතාගේ ඔළුව පිහිටලා තියෙන විශේෂිත බූමරංග හැඩය හින්දා තවත් ඉදිරියට අවුරුදු මිලියන ගාණක් පුරාවටම මිනිස්සු කතා කරයිලු. ඉතින් මෙන්න මේ වගේ නොදන්න දේවල් දැනගන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.